එකමත් එක රටක පුංචි ගෙදරක පුංචි ළමයෙක් ජීවත් වුණා. එයාට ලස්සන සෙල්ලම් කාර්යයක් තිබුණා. ඒ කාර්ය Tamande ප්‍රියතම සෙල්ලම් එකක්. එක දවසක් මේ ළමයා රාත්‍රී ආහාරය ගෙන නින්දට ගියා. නින්දට යන විට අමුතු දෙයක් සිදු වුණා. අර සෙල්ලම් කාර්යයට පණ ආවා. කාර්ය හොරෙන්ම ජනියලෙන් පැනලා යන්න උත්සාහ කළා. එතකොට මේසේ මත තිබ්බ මල් පෝච්චිය පෙරළුණා. ඒ ශබ්දය ඇසුණු ළමයා ඇහැරුණා. ඔහු දැක්කා අර කාර්යයට පණ ඇවිත් බව. පුංචි ළමයා පුදුමයටපත් වෙලා මෙහෙම ඇහුවා. "ඔයාට කොහොමද පණ ආවේ?" කාර්යය මෘදු හඬින් මෙහෙම කිව්වා. "නපුරු මායාකාරියක් මාව සෙල්ලම් කාර්යයක් බවට පත් කළා." ඒකට පුංචි ළමයා පුදුම වුණා. එයාට දුක හිතුණා. "ඔයා කියන්නේ ඔයත් මම වගේ ජීවත් වෙලා ඉඳලාද?" කාර්යය අතගා ළමයා ඇහුවා. "ඔව්, මමත් ඔයා වගේ පුංචි ළමෙක්." ඒ විට පුංචි ළමයා මෙහෙම කිව්වා. "ඉන්නකෝ, අපේ මාමට ලොකු බලයක් තියෙනවා. ඔහු හොඳ කෙනෙක්. ඔහු ඔයාට උදව් කරයි." අර කියපු විදිහටම ළමයාගේ මාමා ඔහුගේ මැජික් බලය භාවිතා කරලා අර සෙල්ලම් කාර්ය නැවත පුංචි ළමෙක් කළා. එදා ඉඳන් ළමයි දෙන්න සතුටෙන් මිතුරන් ලෙස ජීවත් වුණා. පේනව නේද? සෙනෙහස, සහයෝගය සහ කරුණාව ඒ තුනම එක් වෙලා අමුතුම මායාවක් ඇති කරනවා. කතාව ලිව්වේ රිසලි ලිත්සන්දි සේනාරත්න චූටිදුව.